හරි ඉතින් අපි බලමු මේ පැකේජ් එකට මොනවද එන්නේ කියලා. අපි මේකේ ෆොටෝ එකක් මේ අයිනෙන් දාලා තියන්නම්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ පැකේජ් එක මොකක්ද කියලා. ඉතින් මේ විදිහට ඔයාලට මේ පැකේජ් එක අපෙන් ගත්තොත් ඉතින් මේ විදිහට ලස්සනට ඩෙකරේෂන් එක කරගන්න පුළුවන්. ඉතින් අපි ඔයාලට මේක හදන විදියත් වීඩියෝ ක්ලිප් එවනවා නේද? අපි මේ සම්පූර්ණයෙන්ම ඔයාලට මේක හදාගන්නේ කොහොමද කියලා වීඩියෝ ක්ලිප් එකක් එවනවා. බැලුන් එක ග්ලෝ කරන තැන ඉඳලම අන්තිමට වෙනකම්ම ඔයාලට මේක හදාගන්න විදිය. ඉතින් ඔන්න වීඩියෝ එකකින් අපි ඔයාලට වීඩියෝ එකක් එවනවා. හරි ඉතින් මම මේ ෆොටෝ එක මේ උඩින් දාලා තියන්නම්. මේක උඩින් දාලා මෙතනින් දාලා තියන්නම්. මේ ෆොටෝ එකට මොනවද එන්නේ කියලා. ඊට අමතරව යාපෙන් බැලුන් එක ග්ලෝ කරන මේ පැකේජ් එකට නැහැ. හැබැයි සමහර පැකේජ් තියෙනවා අපේ ෆ්‍රී දෙනවා හෑන්ඩ් පම්ප් එක නේද? එහෙම පැකේජ් අපේ තියෙනවා. මේ පැකේජ් එකට ඉතින් හෑන්ඩ් පම්ප් එක ඇඩ් වෙන්නේ නැහැ. ඒක යා වෙනම ඇඩ් කරගත්ත අපින්. එතකොට අපි මේ පැකේජ් එකට නම්බර් එක ෆොයිල් නම්බර් එකක් ෆ්‍රී දුන්නා නේද? ඔෆර් එකක් දාලා තිබ්බා. එතකොට අපි ඒකට ෆොයිල් නම්බර් එක ෆ්‍රී දුන්නා යාලට. ඉතින් ඔන්න මේ ඒ ටික තමයි ඇඩ් වෙන්නේ. ඉතින් අපි බලමු මේ පැකේජ් එක කොහොමද රෙඩි වෙන්නේ කියලා. මේ පැකේජ් එකට ඇනිමල් පේස් ෆොයිල් 6ක් එනවා. ජංගල් තීම් එක තමයි මේ ඩෙකරේෂන් එක. මේකට මුලින් වෙනවා ඇනිමල් පේස් ෆොයිල් 6ක්. ඒක තියෙනවා අපි ඔයාලට එකින් එක පෙන්නන්නම්. එතකොට අයිඩියා එකක් ගන්න පුළුවන් නේ. ඉස්සර වෙලාම තියෙනවා මේ 6ම ඔයාලට දෙනවා මේ පැකේජ් එකට. මෙන්න මේ ලොකු ෆොයිල් එක මේ තියෙන්නේ මේක. ඊට පස්සේ මේක තමයි දෙවෙනි පේජ් ෆොයිල් මේක. ඊට පස්සේ මේක තමයි තුන්වෙනි පේජ් ෆොයිල් එක. බලන්නකො ලොකු පේජ් ෆොයිල් තියෙන්නේ. ඔයාලා ලස්සනට බර්ත්ඩේ එක ඩෙකරේට් කරගන්න පුළුවන් ඉතින් මේ වගේ පැකේජ් එකක් ගත්තාම. ඊපස්සේ ඊළඟට තියෙනවා මේක. ඊට පස්සේ මේක. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ පේස් ෆොයිල් එක. ඉතින් ඔය වගේ පේස් ෆොයිල් 6ක් තියෙනවා. එකක් දෙකක් නෙවෙයි පේස් ෆොයිල් 6ක්ම ඇඩ් කරලා තියෙනවා. ඊට පස්සේ හැපි බර්ත්ඩේ කියලා ෆොයිල් බැනර් එකක් එන්නේ. ඒක මෙන්න මේක ග්ලෝ කරන්න තියෙන. මේකේ හැපි බර්ත්ඩේ කියලා ගහලා තියෙන මේ වගේ බැනර් එකක් ඉන්නේ. මේක සාමාන්‍යයෙන් ග්ලෝ කරාම අර ෆොයිල් එක මේ දැන් පේස් ෆොයිල් තියෙනවනේ ඒක ග්ලෝ කරාම මේ වගේ මෙහෙම පිම්බිලා එනවනේ. ඒ වගේ තමයි මේකත්. මේ තියෙන හැපි බර්ත්ඩේ කියලා ගහපු ෆොයිල් බැනර් එකක්. ඉතින් මේක එනවා. ඒිට අමතරව එනවා ග්‍රීන් එකේ ෆොයිල් කර්ටන් දෙකක් එනවා. මේ වගේ බැලුන් කලර්ස් වලට මේ වගේ කලර් එක වෙනස් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ ග්‍රීන් ෆොයිල් මේ වගේ ෆොයිල් කර්ටන් දෙකක් එනවා. ඔයාලට ඕනම් මේක එකක් ගන්නත් පුළුවන්. අපේ පැකේජ් එකට අපි දෙකක් ඇඩ් කරලා තියෙනවා. මේක ලස්සනට හදා ගන්න ඕන නිසා ඉතින් මේ වගේ ෆොයිල් කර්ටන් දෙකක් එනවා. මේ දෙකත් මෙතන තියෙනවා පොඩි ටේප් එකක්. ඒක දාලා මෙහෙම ලස්සනට අලවන්න තමයි වෝල් එකට සෙට් කරන්න තියෙන්නේ. ඒකත් අපේ වීඩියෝස් වල අපි දාලා තියෙන්නේ නේද? ඒ වීඩියෝ එකේ තියෙන එක සෙට් කරගන්න ඔක්කොම විදිය තියෙනවා. ඊට පස්සේ එනවා ක්‍රොම් ගෝල්ඩ් එකෙන් බැලුන් 8ක් එනවා. මේ තියෙන්නේ ක්‍රොම් ගෝල්ඩ් බැලුන්. මේ තියෙන්නේ මේකෙන් අපි බැලුන් 8ක් මෙතන දාලා තියෙනවා. ඊට පස්සේ එනවා ඩාර්ක් ග්‍රීන් එකෙන් බැලුන් 5ක් එනවා. මේ 15ක් එනවා. මේ තියෙන්නේ මේකෙන් අපි බැලුන් 15ක් දාලා තියෙනවා. මේකෙන් බැලුන් 15ක් ඒකෙන් දාලා තියෙන්නේ. ඊට පස්සේ ලයිට් ග්‍රීන් එකෙන් බැලුන් 25ක් එනවා. මේ තියෙන්නේ මේක තමයි ලයිට් ග්‍රීන් එක. මේකෙන් බැලුන් 25ක් දාලා තියෙනවා. ඊට පස්සේ ඒට අමතරව මේ ගාලන් ටේප් එක ඔන්න එනවා. ඊටත් අමතරව ෆොයිල් නම්බර් එකක් ෆ්‍රී දෙනවා යාට. මෙන්න මේ ෆොයිල් නම්බර් එක. මේක බර්ත්ඩේ එක අනුව ඔයාලට ගන්න පුළුවන්. ඉතින් එයාගේ බබාගේ බර්ත්ඩේ එක දෙවෙනි බර්ත්ඩේ එක. ඉතින් එයාට ෆොයිල් නම්බර් එක දෙක ඕනේ කිව්වා. මේකත් මෙහෙම ග්ලෝ කරන්න තියෙන්නේ. ෆොයිල් නම්බර් එක දෙක ඕනේ කිව්වා. ඉතින් ඒක තමයි ඒ ටික තමයි පැකේජ් එකට එන්නේ. ඒක තමයි ෆ්‍රී යන අයිටම් එක. එතකොට එයාට මෙන්න මේ හෑන්ඩ් පම්ප් එක අමතරව ඕනේ කිව්වා. මේක ඇඩ් කරලා එවන්න කිව්වා. ඉතින් ඕකත් අපි ඇඩ් කරලා දුන්නා. ඉතින් මේ පැකේජ් එක වෙන්නේ 3200යි. ඩිලිවර් charge එක අමතරව 250යි මේ පැකේජ් එකට ඇඩ් වෙන්නේ. අපේ අනිත් පැකේජ් වලට බොහෝ දුර ඩිලිවර් charge එක 300 ඇඩ් වෙනවා. මේ පැකේජ් එකට 250යි. අපි මේක කලින් ඔෆර් එකක් දාපු එකක්.
ඉතින් ඔන්න ඔය ටික තමයි ඔය පැකේජ් එකට එන්නේ. ඉතින් ඔන්න ඔයාලටත් පුළුවන් අපේ මේ වගේ ලස්සන පැකේජ් වලට ඕන පැකේජ් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ අපි මෙතනින් ෆෝන් නම්බර් එක දාලා තියන්නම්. ඒ නම්බර් එකට කතා කරන්න. අපෙන් ඉතින් ඔන්න ඔයාලගේ බර්ත්ඩේ එක වෙනුවෙන් ලස්සන පැකේජ් එකක් අපෙන් ගන්න පුළුවන්.